අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉතා ඉක්මනට දාන්න පුළුවන් ට්‍රැප් එකක් ගැන. e4 ඇද්දාට පස්සේ e5 අදිනවා. ඊට පස්සේ අපි queen එක ගෙනියනවා h5 වලට. h5 එක ගෙනිච්චාම ඒගොල්ලෝ black හිතන්නේ foolishment එකට වගේකට එනවා කියලා. ඒ නිසා pawn push කරා. දැන් අපි පුළුවන් ඒගොල්ලෝගේ free pawn එකත් අරගෙන check එක මගින් rook එක capture කරන්න. අර bishop දැම්මත් knight දැම්මත් හරි. ඒ knight දැම්මොත් ඒක ඕපනින් එකට එච්චර හරි නැති නිසා නයිට් දාන්න යන. එතකොට මේට ඉක්මන් වෙනවා. දැන් එයා අනිත් නයිට් ගත්තානේ. දැන් අපිට බිෂොප් අතනට ගේන නිසා සූටබල් මේ වෙලාවේ. මොකද කො චෙක් මේට් එක ඉක්මන් වෙනවා. අපිට ෆ්‍රී නයිට් ගන්න පුළුවන්. ඒ ෆ්‍රී නයිට් දැම්ම ගත්තොත් අර බිෂොප් දැම්මට පස්සේ ඉස්සරහට ක්වීන් ඉස්සරහට ගියම මේට් එක නවත්තන්න පුළුවන්. දැන් එයා ෆෝන් කෙනෙක්ව දැම්මා. අරට ඕන ක්වීන් එක කපලා මේට් එක නැති කරගන්න පුළුවන්. යා කපන්නේ. ඒතර නිකන් අර පීස් ලොස්ට් එකක් නිසා දැන් මම නයිට් එක කපනවා. දැන් යා බිෂොප් දාපු ගමන් ඒක චෙක් මේට්. පෝන් එක කපුවා චෙක් මේට්.